අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ SL Android YouTube channel එකත් එක්ක. ඔයත් යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් එක්ක හිර වෙලාද? තනියම කරගන්න අමාරුයිද? එහෙනම් දැන්ම Codio Labs අපිට කතා කරන්න. අපෙන් ඔයාලට projects and assignments, programming projects, web development, UI UX and designs projects හරිම වෙලාවට පහසු මුදලට විශ්වාසවන්තව කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි ඔයාලට ප්‍රොජෙක්ට්ස් කන්ෆිගර් කරගන්න විදිය සහ ප්‍රොජෙක්ට් එක A to Z එක්ස්ප්ලේන් කරලත් දෙනවා. එහෙනම් හිත ඉන්න නැතුව පහළ තියෙන WhatsApp නම්බර් එකට දැන්ම මෙසේජ් එකක් දාන්න. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා equality operators ගැන. ඒවා භාවිතා වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරන ගමන් අපි අද කතා කරන මාතෘකාව තමයි logical operators. ඉතින් වැඩි කතා ඕනේ අපි කෙලින්ම වීඩියෝ එකට යමු. හොඳයි මොනවද මේ logical operators? හොඳයි. ඔයගොල්ලෝ අහලා ඇති logic gates ගැන. අපු නැති කට්ටියත් ඇති, දන්න අයත් ඇති. ඉතින් මම logic gates මොනවද කියලා මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. logic gates වලදී කරන කාර්යම තමයි මෙතෙන්දිත් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට භාවිතා කරන්නේ. ඉතින් ඒකට විශේෂ ඔපරේටර්ස් කිහිපයක් තියෙනවා. logical and, logical or, logical not කියන එක. ඉතින් මේ ඔපරේටර්ස් ගැන අපි වෙන වෙනම කතා කරමු පැහැදිලිව. ඉතින් logical and කියලා කියන්නේ logic gate වලින් and gate එකේ වෙන දෙයම මෙතන වෙන්නේ. ඉතින් අපි logical and operator එකේදී කරන්නේ logic gate වලින් and එකේදී කරන කාර්යය. ඒ කියන්නේ input දෙකක් ආවට පස්සේ ඒ දෙන්නගේ ගුණිතය output එකක් විදියට දෙන එක. ඉතින් බලන්න logical and operator එකට අදාළව truth table එකක් මෙතන තියෙනවා. input එක A, input B, ඊට පස්සේ output එකේ දෙන්නගේ එක ගුණිතය. 0.0 ආවට පස්සේ output එක ගුණිතය 0යි. 0.1 ආවට පස්සේ 0.1ක් 0යිනේ. ඊට පස්සේ 1.0 ආවට පස්සේ 0යි. 1 වරක් 1 ආවට පස්සේ තමයි output එක එකක් වෙන්නේ. මෙතනින් ඔයගොල්ලෝ සරල අදහසක් තේරුම් ගන්න. output එක එකක් වෙන්න නම් ಗುಣ වෙන සංඛ්‍යාව දෙන්නම එක වෙන්න ඕන. මොකද එක්කෙනෙක් හරි බිඳුව වුණොත් බිඳුවෙන් ಗುಣ වුණාම බිඳුවයිනේ. ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ಗುಣ වුණාම බිඳුව නිසා output එක එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් බිඳුවක් වෙන්න බෑ. ඒක තමයි logical and එක. ඊට පස්සේ logical or එකේදී කතා වෙන්නේ logic gate or එකේදී කතා වෙච්ච දෙයමයි. මොකද logic gate or එකේදී අපි කරේ input දෙකක් එනවා නම් ඒ දෙන්නගේ එකතුව output එකක් විදියට එළියට දෙන එක. බලන්න input දෙකක් තියෙනවා මෙතනත් A B කියලා. ඊට පස්සේ output එක A B ගේ එකතුව තියෙනවා. බලන්න A බිඳුවයි B බිඳුවයි නම් 0.0 එකතු කරාට පස්සේ output එක 0යි. ඊට පස්සේ තියෙනවා A බිඳුවයි B එකයි 0.1යි 1යි. බිඳුවට එකක් එකතු කරාට පස්සේ 1යි උත්තරේ. ඒකෙම අනිත් පැත්ත තියෙනවා A එක වෙලා B බිඳුව වෙලා තියෙනවා. 1.0යි ඒත් 1යි උත්තරේ. මෙතන තියෙනවා logical or එකේ අන්තිම එක 1.1යි. මෙතන 1.1 එකතු කරාම 2යි. නමුත් ඔයගොල්ලෝ දන්නවා අපි මෙතෙන්දී එකතු කරන්නේ binary numbers. binary numbers එකතු කරනකොට ඔයගොල්ලන්ට කියලා දීලා ඇති මේ පාඩම මට මෙතන ඒ පාඩම කරලා දෙන්න විදියක් නැහැ. 1.1 එකතු කරනාට පස්සේ මෙතන අපි ගන්නෙ 1යි කියලා. හොඳයි. මෙතෙන්දී ඔයගොල්ලෝ උට දාගන්න ඕන කාරණය තමයි output එක එකක් වෙන්න අවස්ථා තුනක් තියෙනවා. A B දෙන්නම එක වෙච්ච අවස්ථාවෙත් output එක එකයි. A එකක් වෙච්ච අවස්ථාවෙත් output එක එකයි. B එකක් වෙච්ච අවස්ථාවෙත් output එක එකයි. මෙතන output එක බිඳුවක් වෙන්නේ දෙන්නම බිඳුවක් වුණොත් විතරයි. ඒක තමයි ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕන. right. ඊළඟ operator එක logical not. මෙතෙන්දී වෙන්නේ not gate එකේදී වෙච්ච දේ. not gate එකේදී මොකක්ද උනේ? not gate එකට input වෙනවා නම් බිඳුව not gate එකෙන් එළියට එන්නේ එක වෙලා. not gate එකට එක input වෙනවා නම් not gate එකෙන් එළියට එන්නේ බිඳුව වෙලා. input වෙන සංඛ්‍යාව අනිත් පැත්ත ගහන එක තමයි මෙතෙන්දී වෙන්නේ. ඒ දෙයම තමයි අපි පාවිච්චි කරන්නේ logical not එකේ. right. ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් ඇති මේ operators ගැන අපි උදාහරණ ගානකුත් කතා කරලා තව දුර පැහැදිලි කරගමු මේක. හරි. මෙන්න තියෙනවා මම ගන්න උදාහරණය. මේක පැහැදිලි කරන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට මුල් ටික දන්නවා. int type variable හදාගෙන තියෙනවා මෙතන a = 0, b = 1යි, c d කියලා තියෙනවා වෙනම.
මේ දෙන්නට අගයන් දෙකක් assign කරලා තියෙනවා හදාගත්තු වෙලාවෙම. ඒ කියන්නේ declaration එක කරන වෙලාවෙම අගය assign කරලා තියෙනවා a ටයි b ටයි. c d කියන දෙන්න හිස්ව තියලා තියෙනවා. පස්සේ අගයක් assign කරගන්න ඒ දෙන්න හදලා විතරයි. ඒ කියන්නේ declare කරලා විතරයි. ඊට පස්සේ පොඩි printf function දෙකක් තියෙනවා මෙතන. එතනින් අපි පෙන්නනවා a ගේ මෙතන control string බලන්න. මෙතනනේ control string එක තියෙන්නේ. ඒ කියන්නේ මේක තමයි user ට පෙන්නන්නේ. program එකෙන් එළියට output එක වෙන්නේ මේක. මේකේ පෙන්නන්නේ a සමානයි කියලා අපිට d ස්පේස් එකක් හදලා තියෙනවා integer ස්පේස් එක. මේ /n කියලා තියෙන line break එකනේ. ඒක අපිට අතහැරලා දාන්න පුළුවන්. එතකොට d පෙන්නන්නේ මොකක්ද? පාස් කරලා තියෙන්නේ අපේ variable එක. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ ඒකේ දැන් තියෙන අගය තමයි මෙන්න මෙතන පේලියෙන් පෙන්නන්න කියලා තියෙන්නේ. එතකොට ඒකේ දැන් තියෙන අගය බිඳුවයි කියලා පෙන්නනවා a සමානයි බිඳුවයි. ඊට පස්සේ ඒ වගේම එකක් තමයි යට තියෙන්නේ b ගේ දැන් තියෙන අගය b සමානයි 1යි කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතෙන්ට අපි logical o operator එක දාලා තියෙනවා. logical o operator එක. ඒ කියන්නේ a ගේ b ගේ binary values තමයි අපි මෙතෙන්දී o gate එකෙන් යවන්නේ. අපිට normal එකතු කිරීම අඩු කිරීම මෙතෙන්දී කරන්න බෑ. මම ඔයගොල්ලන්ට අතනින් උදාහරණ කිව්වට. හැබැයි වෙන්නේ එකතු කිරීම අඩු කිරීම තමයි. නමුත් binary values. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. a ගේ binary value එකයි b ගේ binary value එකයි o gate එකක් ඇතුලෙන් යවලා තියෙනවා. මේ කියන්නේ සරලව මෙතෙන්දී a ගේ අගයයි b ගේ අගයයි එකතු වෙලා c ට assign වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ c ගේ අගය මෙතෙන්දී display කරනවා. c ගේ වර්තමාන අගය. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. a ගේ binary number එක තියෙන්නේ 0. a ගේ binary number එක 0. b ගේ binary number එක 1 තියෙන්නේ. 1. මේ දෙන්න එකතු වෙනවා. 0යි 1යි 1යි. එතකොට c ගේ output එක 1යි කියලා තමයි print වෙන්නේ. හරිද? අපි ඊළඟ උදාහරණ එකමු මෙතන. මෙතන a ගේ අගයයි b ගේ අගයයි AND operator එකෙන් යවලා. logical AND එකෙන් යවලා තියෙනවා. එතකොට a ගේ binary value එකයි b ගේ binary value එකයි ගුණ වෙනවා. a ගේ binary value එක 0යි b ගේ binary value එක දැනට 1යි. ඕ දෙන්න ගුණ වෙලා තමයි d ට assign වෙන්නේ. එතකොට 0යි 1යි ගුණ වුණාම 0යි කියලා ඔයාලා දානවා. එතකොට දැන් d ගේ value එක කීයද? 0යි. c ගේ value එක මෙතන print වෙන්න ඕන කීයද? 1. right. ඊට පස්සේ return එක 0 කරලා අපේ program එක මෙතනින් ඉවර කරලා තියෙනවා. හරි. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. අපි බලමු මම පැහැදිලි කරපු විදිහටම output එකත් එනවද කියලා. අපි code blocks එකට යමු. මම මේ සම්පූර්ණ code එකම copy කරගන්නවා. හරි. මම code blocks එකට ආවා. මම ඉතින් head වැඩ කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පැහැදිලි කරපු නිසා මම මේක කෙලින්ම run කරලා පෙන්නනවා. බලන්න අපිට ආපු output එකම ඇවිල්ලා තියෙනවා. මෙතන a ගේ b ගේ මුල් value දෙක ඉස්සෙල්ලා print වෙනවා. a ගේ තියෙන්නේ 0, b ගේ තියෙන්නේ 1 කියලා. ඊට පස්සේ AND operator එකයි o operator එකයි පාවිච්චි කරාට පස්සේ c ගේ d ගේ අගය පෙන්නනවා මෙතන. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට logical operators ගැනත් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මොන හරි තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. හැමදාම මතක් කරනවා වගේ අපේ Telegram group වලට join වෙන්න. ඒ group වලින් හැමෝම ප්‍රයෝජන ගන්නවා. lecture notes share කරගන්නවා. මේ දේවල් ඔයගොල්ලන්ටත් ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් group වලට join වෙන්න. හොඳයි. මේ මතක් කිරීමත් කරන ගමන් අදට වීඩියෝ එක මම නවත්තනවා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.